දැන් මුලින්ම ගන්නෝනේ කර්මය. ඊළඟට බලුවා යාට පේන්නේ නැහැ. ඊළඟට බලුවේ කර්ම නිමිත්ත බලුවා. එයා කරපු පින්කම මොකක් හරි සංකේතයක් තියෙනවද කියලා. ඒක පෙන්නොත් ඒකට අනුව ඊළඟ භවය හැදුනා. එහෙම නැත්නම් බලන්න මොකක්ද? එයාට ඊළඟ භවය පිළිබඳව යම් රූප පේනවා. ශබ්ද හරි රූප හරි මොනවා හරි පේනවා. එහෙම පෙන්නොත් අන්න එතෙන්ද යනවා. යාගේ බුද්ධසිත අවස්ථාවේදී මේ පේන දෙන්නේ කියන්නේ. හරි. ඒකට අනුව යා උත්පත්තිය ලබනවා. එතකොට මේ කර්මයේ ඉදිරි මෙහෙම එකක් තියෙනවා. කර්මයේ තියෙනවා ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. ඔන්නෝ පිළිවෙල තමයි කර්ම ටිකක් වෙලගන්නේ. අර මරණාසන්න මොහොතේ අවසාන චිත්ත වීතිය ලියවෙනකොට අර ජවනසිත පහේ ඉස්සෙල්ලාම බලනවා ගරුක කර්ම කියන්නේ. පිළිවෙල නෙමෙයි. එයාට ගරුක කර්ම වල මෙහෙම එකක් මතක් වුණොත් ආනන්දරිය පාප කර්මයක් මතක් වුණොත් අර ජවනසිත අවස්ථා පහේදී ඒක එයාට හිතට දැනුනොත් එයා කරපු ආනන්දරිය පාප කර්මයක්. එක්ක මේ භවය නැත්තම් වෙන භවය. ඔන්නෝක වැදගත් තමයි. එක්ක මේ භවය නැත්තම් වෙන භවය. මේ භවය විතරක් නෙමෙයි. ඒකට අනුව මොකද කරන්නේ? එයා ගිහිල්ලා ඒකට අනුව නිරේ ගිහිල්ලා ඉවරයි. මේක තමයි ගරුක කර්ම වල තියෙන අකුසල පැත්ත. ගරුක කර්ම වල තියෙන කුසල පැත්ත තමයි එයාට මරණාසන්න මොහොතේදී අර ජවනසිත පහේදී එයාට පේන්න ගන්නවා මේ කියන්නේ එයා අපි කියමු මේ මැරෙන්න ඉන්න කෙනා රූපාවචර හෝ අරූපාවචර ධානවත් කෙනෙක් විදියට එයාට ඒ වෙලාවට එන්නේ මොනවද? අර ධානය. ධර්ම කර්ම වලදී එන්නේ මොකක්ද? ධානය ටික විතරයි. අතමාන්තල නෙමෙයි. මොනවද එන්නේ? අර ධානය ටික. ඒ ධානය ටික නිසා එයා චුත වෙලා ගිහිල්ලා රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලබනවා. එහෙනම් දැන් ඔබ දන්නවා රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලබන්නේ නම් මොකද වෙන්න ඕනේ? මරණාසන්න මොහොතේදී තමන්ට රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන පිළිබඳව මෙහෙයවීමක් වෙන්න ඕනේ. ඒක තමයි යාගේ අරමුණ වෙන්නේ. ඒ ගමන සිත් පහ ඉවර වෙනකොට චුත වෙලා ඒකට අනුව අරගෙන ගිහින් හරි. ඔන්න ධර්ම කර්ම කරලා නැහැ. දැන් අපි දැන් ඔන්න මම ඉන්නේ නේද? දැන් මගේ වරන ධර්ම කර්ම කරලා නැහැ. කුසල කරලත් නැහැ, අකුසල කරලත් නැහැ. ඊළඟට බලන්න ආසන්න කර්ම කියන එක බලන්න මේ හැදෙන විදිහ. ආයි පිළිවෙලට බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ දසමයටම අපට ෂොට් එක දෙන්න හදන්නේ. කර්මය. ආයි සමාවක් දෙන්නේ නැහැ බලන්න මේ වෙන්නේ. ගරුක කර්ම කරලා නැත්නම් මේ ඊළඟට බලනවා ආසන්න කර්ම. මොකක්ද මේ ආසන්න කර්ම කියන්නේ? ඔව් ආසන්න කර්ම කියන්නේ ඒ මොහොතේ අර ජවනසිත පහ යට වෙලාවේ ඒවල තමන්ට මොකක් හරි එකක් ඇහෙනව නම් අන්න ඒක නිතරම යන්නේ. මොකක්ද ඒ මොකද දැන් මෙතන මරණාසන්න කෙනෙක් ඉන්නවා. මෙතනින් ඉඳගෙන මරවතෝ ඕනි කරා. අනේ දාලයන් එපා කියලා ගහනකොට මොකද්ද වෙන්නේ? අර මනුස්සයාට ගරුක කර්ම නැත්තම්. ඔන්න බලන්න මේ අභිධර්මයේ නෙමෙයි වැදගත් කරන්නේ. ගරුක කර්ම අර මනුස්සයා කරලා නැත්තම් ඊළඟ තියෙන ආසන්න කර්මනේ. මොකද්ද වෙන්නේ? අර කියන එක අහන්න ඉඳලා කෝද හිතින් කියපන්. මොකද්ද වෙන්නේ? ඒකට අනුව අර මනුස්සයා කියලා. ඒක නිසා තමයි මොකක්ද වෙන්නේ? මරණාසන්න මොහොතේ හොඳ දේවල් විතරක් අහන්න පුළුවන්. පිළිත් අහනකොට කාටවත් තරහ යන්නේ නැහැ. එයා විතර පිළිත් අහලා කියන කෙනෙක් නම් තරහ යන්නේ නැහැ. ජීවිත කාලෙම පිළිත් අහලා නැති කෙනෙක් නම් තරහ යන්න පුළුවන්. ඒක මම කියන වචනය එහා මෙහා වෙලා. ජවන සිත් පහේ ඇහෙනව අඩු වෙලා හරි මගේ අතින් වැරදිලා හරි මොකක් හරි එකක් වෙලා ජවන සිත් පහක් ක්‍රියාත්මක වෙනකොට ඒ කියන්නේ අවසාන චිත්ත වීදිය නිර්මාණය වෙන අවස්ථාවේ ජවන සිත් වෙන වෙලාවේ මං කියපු එකක් මෙයා හිතුවොත් වැරදියට මොකක් හරි වුණොත් ඒක නම් මනෝසෙන් මොකද වෙන්නේ ගිහිල්ලා නරක නැති ඒ නිසාම මතකව බාර කියන එක දැන් නැහැ ගොඩක් අඩුයි ඉස්සර විදිහට කියන හරියට කියලා කියනවා දැන් අඩුයි දැන් කියන්නේ කැමති නෑ
ඒක කියන්නේ. ඒ නිසා දැන් මොකද කරන්නේ? ඒකට හොඳට තේරෙනවා මොකද? පිරිත් කියන්නේ පිරිත් යනවා පිරිත් කියන ගමන් එයාට අර ගරුක කර්ම කියන එක නැත්තම් තමයි. ආසන්න කර්ම වලින් එයා මුදලාලා දෙනවා. අපි කියමුකෝ එයාට ආසන්න කර්මයක් නැහැ. එහෙම එකක් එයාට උඹට කියෙත් නැහැ. දැන් මේක අපි හිතලා ගන්න එක. අපි ඔච්චර පිළිත් කිව්වත් කරන්නේ නැහැ. කර්මයෙන් යාට එක දෙන්න ඕනේ. ඒක ස්වභාව ධර්මයෙන් දෙන්න ඕනේ. ඒක අපේ වැඩක් නෙවෙයි. අපේ යුතුයකම කරනවා. ඔන්න ආසන්න කර්ම වලුත් මේ අවශ්‍යයට ලැබෙනවා. ඊළඟට බලන්න මොකද්ද? ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ එයා දිනපතා පුරුදු පුහුණු කරපු ටිකක් තියෙනවා. එයා දිනපතා පන්සල් යන කෙනෙක් නම් දිනපතා උදේ හවස ගෙදර බුදුන් වඳින කෙනෙක් නම් අම්මට තාත්තට සලකන කෙනෙක් නම් ඒ වගේ මොකක් හරි එකක් එයාට අර ජවන සිත් පහේදී මතක් වුණොත් ඒකම ඔයාගේ ඉතිපදි. භවෙන් මානෙ. ඒ වෙලාවේදී යා දිනපතා කරන මොකක් හරි නරක දෙයක් යාට මතක් වුණොත් ඒකට අනුව අතන භවය නිර්මාණය වෙනවා. බුදුදෙන් දීලා අතන ඊළඟට කටත්තා කර්ම. ඒකක් කරනවා. මේ ටික වෙන්න හැයි කියන්නේ මොකද්ද? මෙයා රූපාවචර අරූපාවචර ඥාන ලබලක් නැති. මේ වැඩේ කියන්නේ. ආනන්දයේ පාප කර්මයක් කරන නැති කෙනෙක් තමයි මේ හරියට යන්නේ. අතුම ගානේ ආසන්න කර්මයක් හරියට බල ප්‍රයෝජන ගන්න බැරි කෙනෙක් තමයි මේ හරියට යන්නේ. ආචින්න කර්ම. අඩු ගානේ මෙයා ජීවිතේ පුරුද්දක් කරගෙන නැහැ කිසිම කුසලයක් හෝ අකුසලයක්. අපි මේ දෙකමයි. ඊළඟට යනවා කපත්තා කර්ම කියන එකට මොකද්ද? කවදා එයා කරපු එකකට මොකක්ද හොඳක් කරනවා හරි පොඩි දෙයක්. මොකක් හරි සුළු දෙයක්. අපි කියමු සුළු දෙයක් මොකද්ද? ඔන්න වාසයක් කෙනෙක් බස් එකේ යනකොට ලෙඩෙකුට සීට් එක. ඔය අපි හිතමු පොඩි දෙයක් කියලා සාමාන්‍ය. ඔන්න චූටි දෙයක්. අන්න ඒක දෙයක් යාළුවා. ඕකෙන් එකක් වෙනවා. කොහොමද ගිහිල්ලා ඕකෙන් එකක් හැදෙනවම එයාට ගැලපෙන එකක් හිතෙන් දෙන්න. ඒ කියන්නේ යාට ඒ මොකක් හරි එකක් හිතෙන්න ගැලපෙන එක එනෝම තමයි. එන්නතු වෙනවා නම් එයා රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් නැති කරන කෙනෙක් වෙනවා. භවය සිදු කෙනෙක් වෙනවා. එහෙම නැති කෙනෙක් නම් ඕක කියන එකක් එයාට එනවා. ඒක අරමුණු කරගෙන අදාළම්බරේදී පොඩ්ඩක් පිළිගන්න. දැන් එතන අදාළම්බර කියලා දැන් මේක මේ ඒකයි චිත්ත විද්‍ය හදන විදිය වෙනවා. මරණාසන්න චිත්ත විද්‍ය තියෙනවා 24ක්. ඒ කියන්නේ දැන් අපි 24 දෙනෙක් ඉන්නවා නම් අපි 24 දෙනාගේ චිත්ත විද්‍ය 24ක් වෙන්න පුළුවන්. සමහරවිට අපි දෙන්නගේ චිත්ත විද්‍ය එකක් වෙන්න පුළුවන්. අපි තුන් දෙනාගේ චිත්ත විද්‍ය එකක් වෙන්න පුළුවන්. අනිත් අය වෙනස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ චිත්ත විද්‍ය 24ක් තියෙනවා. ඔය 24 තමයි හැම කෙනාම මරණාසන්න මොහොතේදී පහළ වෙන ඔය 24 ඉන්නවා. චිත්ත විද්‍යාවක් පහළ. එතකොට ඒකට අනුව අපි කියමු එයා කියලා දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා. එයාට දිව්‍ය ලෝකේ ඉපදුනා අර මේකට වෙනස් වෙනවා. එයාගේ අර මේ සිත් පරම්පරාව වෙනස් වෙනවා. එතන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක හිමම යනවා. අපි කියමු මෙහෙම ඔන්න දැන් අර කටත්තා කර්ම කියන අර එයා කලාතුරකින්ම කරපු පිනක් මෙයා මතක් වුණේ. අවුරුදු ගානකට කලින් කරපු ආවරයක් එයාට මතක් වෙලා මියන්නේ. ඒක බලවත්. ඒක බලවත් නැහැ. බලවත් නැතුණා මොකද වෙන්නේ? එයාට ඒකට අනුව භවයක් හදලා දුන්නා. ඒ භවය ඇදහිලා. මොකද වෙන්නේ? භවය එයාට ඇදහිලා බෑ. එයා ඉවර කරනවා. ඒක ලොකු පුණ්‍ය ශක්තිය මේ කුසලයක් නෙවෙයි. ඊවර මොකද වෙන්නේ? ආයි මොකද වෙන්නේ? එයාට ඒක ඉවරනාම ඊළඟට තියෙන බලවත් ඒවා තියෙනවනේ. ඒව ටිකෙන් ටික පෙළගැහිලා තියෙන්නේ. අර කිව්වම මම ඊළඟට යන්නේ. ඇයි මේ චිත්ත වීදි හදන එක නවත්තලා නැහැ. මේ දැනුත් අපි චිත්ත වීදි හදනවා. මේ දැන් කරන්නේ මොකක්ද? මේ චිත්ත වීදි හදනවා.